සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. අද දක්ෂ ට්‍රැවල් YouTube channel එකෙන් ඔයාලට කියන්න ආවේ කොහොමද රට ඇවිල්ලා ජීවිතේ ගොඩ දාගන්න පුළුවන්ද කියලා ඔයා රුමේනියාවේ ආවොත්. එක්සැම්පල් එකක් විදිහට ඔයා ඉන්නේ ලංකාවේ නම් ඔයා හිතනවා නම් වෙන රටකට ගිහිලා ජොබ් එකක් කරන්න ඕන කියලා. ගොඩක් දෙනා අහන දෙයක් තමයි රුමේනියාවේ ඇවිල්ලා සල්ලි හම්බ කරගන්න පුළුවන්ද කියලා. මම දැකලා තියෙනවා ගොඩක් ගෲප් වල මේක දැම්මහම නෙගටිව් පොසිටිව් දෙකටම රියැක්ෂන් කරන අය තමයි ඉන්නේ. ඒ කියන්නේ සමහරු කියනවා එන්න එපා වෙන රටකට යන්න කියලා, සමහරු කියනවා එන්න කියලා. එතකොට ලංකාවේ ඉන්න කෙනාගේ අදහසක් තියෙනවා මම හරියටම මොකක්ද කරන්න ඕන කියන එක. කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවහම ඒකට උත්තර දෙන කෙනාගෙන් කෙනාට ඒ උත්තරේ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා රුමේනියාවේ හරි අර්ජන්සි එකකින් ඇවිල්ලා හොඳ ජොබ් එකක් කරනවා නම් එයා කියන්න පුළුවන් ඔව් රුමේනියාවට ඇවිල්ලා හොඳයි ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් කියලා. හැබැයි වැරදි අර්ජන්සි එකකින් ඇවිල්ලා යාට හරියට ජොබ් එකක් නැතුව මෑන් පවර් ඇවිල්ලා හරියට සැලරි ගෙවන්න නැති වුනහම එයා කියන්න පුළුවන් ඔව් ඒක හරියන්නේ නැහැ කියලා. අන්න ඒ දේත් එක්ක රුමේනියාවේ ඉන්න අය දක්වන අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මේ ඔයාලට අද කියලා දෙන්නේ ආවේ මගේ එක්ස්පීරියන්ස් එක. මගේ අදහස තමයි ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයා රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මුලින්ම හරි තැනක් තෝරගන්න ඕන. ඒ කියන්නේ විශ්වාසනීය අර්ජන්සියක්. එතකොට ඔයා අර්ජන්සිය තෝරගන්නකොට ඔයා බලන්න එකෙන් ගියපු කට්ටිය ඉන්නවද? ඔයාට පුළුවන් ඔය රුමේනියාවට සම්බන්ධ ගෲප් වලටම ජොයින් වෙලා බලන්න. ගොඩක් අය දාලා තිනවා ගොඩක් අර්ජන්සි වලින් බොරු කරනවා. මෑන් පවර් එවලා සැලරි ගෙවන්නේ. එහෙම නැත්නම් සැලරි ගොඩක් අඩුයි. එහෙම නැත්නම් පැය 15-13 වැඩ කරන්න ඕන ඊට සමානව සැලරි නැහැ කියලා. එහෙනම් ඔයා රුමේනියාවට එන්න ඉන්න කෙනෙක් නම් ඔයා මුලින්ම හොයලා බලන්න ඕන ඔයා එන්න ඉන්න අර්ජන්සිය හරි අර්ජන්සි එකක්ද කියලා. ඊට අමතරව තමයි ඔයා රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙනවා මොනවා හරි ස්කිල් එකක් හදාගන්න එක තමයි වටින්නේ. මොකද රුමේනියාවට ආපුහාම ඒ අය බලන්නේ ඔයාට එයාලා දෙන වැඩේ කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක තමයි බලන්නේ. ඔයාට මොනවද තියෙන සර්ටිෆිකේට් ඒව නෙමෙයි. ඔයාට වැඩක් දුන්නාම ඒ වැඩේ කොහොමද කරන්නේ? අන්න ඒ කරලා කොහොමද කම්පැනියේ හිත දිනාගන්න කියන එකත් එක්ක තමයි ඔයාගේ ජොබ් එක රඳාපවතින්නේ. ඉතින් ඔයා රුමේනියාවට එන්න ආස කෙනෙක් නම් ඔයා ලංකාවේ දැනටම ජොබ් එකක් කරනවා නම් ඒ ජොබ් එක කරලා එහෙම නැත්නම් වෙන ස්කිල් එකක් හදාගෙන එන එක තමයි වටින්නේ. ඊට අමතරව සාමාන්‍යයෙන් රුමේනියාවේ නීතියක් තියෙනවා විදේශිකයෙකුට එයාලා සේවකයෙක් විදිහට බඳව ගන්නවා නම් එයාට ඇකොමඩේෂන් දෙන්න ඕන. ඊට අමතරව ආහාර පාන සපයන්න ඕන. ඉතින් මෙහි ගොඩක් එම්ප්ලොයිස්ලා කරන්නේ ඇකොමඩේෂන් දෙනවා. එතකොට මීල් ටිකට් එකක් දෙනවා. ඒ කියන්නේ ඔයාලට යම්කිසි මුදලක් හම්බ වෙනවා බඩු මිලදී ගන්න. ඉතින් ඔයාට ඊට අමතරව සැලරි එක හම්බ වෙනවා. ඉතින් ඔයා පිරිමහගෙන කරගන්න කෙනෙක් නම් ඔයාට රුමේනියාවට ඇවිල්ලා නොමිලේ ඉන්න ඇකොමඩේෂන් එක දෙනවා. ඊට අමතරව මීල් ටිකට් එක දෙනවා. ඉතින් ඔයාට සැලරි එක ඉතුරු කරගන්න පුළුවන්. සම්පූර්ණ සැලරි එක ඉතුරු කරගන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයා ජීවත් වෙන විදිය අනුව. ඔයා ඒ කියන්නේ කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම හදාගෙන ඒ දේවල් කරගත්තොත් ඔයාට මීල් ටිකට් එකෙන් මාසයක් කෑම හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ සැලරි එක ඉතුරු කරගන්න පුළුවන්. එහෙම බැලුවාම එහෙම ස්කිල් එකක් එක්ක හරි අර්ජන්සි එකකින් ඇවිල්ලා හරියට කරගන්න කෙනෙකුට රුමේනියාව ඇත්තටම හොඳයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ඔයාලට වැදගත් වෙයි කියලා. ලංකාවේ ඉන්න අයට රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙන්න වෙලා ඉන්න අයට.
එහෙනම් හැමෝටම සුබ දවසක්.